ඉන්ට්‍රෝ එකේදී දැක්කේ මම AI යූස් කරලා හදපු පොඩි ප්‍රසන්ටේෂන් එකක්. මේක ඇත්තටම ගොඩක් අයට වැදගත් වෙයි. මොකද ඔයාලගේ කැම්පස් එකේ වැඩවලට, එතකොට ස්කූල් එකේ වැඩවලට, පෙළක් අයට ඔෆිස් එකේ පෙළක් වැඩවලට ගොඩක්ම වැදගත් වෙනවා මේක. මොකද මේක සිම්පල් තනි ප්‍රොම්ප්ට් එකක් යූස් කරලා ඔයාලට සම්පූර්ණ ප්‍රසන්ටේෂන් එකම හදාගන්න පුළුවන්. සහ ඔයාලට පුළුවන් මේක විනාඩියක් හෝ විනාඩි දෙකක් ඇතුළත මේ ප්‍රසන්ටේෂන් එක හදාගන්න පුළුවන් ඔයාලට. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන සර්ච් කරන්න Kimi AI කියලා. ඊට පස්සේ ඔයා මෙතනින් මේ පෙන්නන පළවෙනි ලින්ක් එක ඕපන් කරගන්න. ඔයා ඒ ලින්ක් එකෙන් ආවට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. ඔයා මේ AI tool එක පළවෙනි පාට යූස් කරන කෙනෙක් නම් මෙතන වම් අත පැත්ත යට තියෙන login button එකට ක්ලික් කරලා ඔයාගේ email එකක් යූස් කරලා මේ AI tool එකට මුලින්ම sign up වෙලා ඉන්න ඕනේ. හරි. ඔයා මෙතන email එකක් යූස් කරලා sign up වෙලා ඉන්නාට පස්සේ ඔයාට මෙතන වම් අත පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් Kimi slide කියලා option එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා අතුරට ගියට පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලට හදා ගන්න ඕන ප්‍රසන්ටේෂන් එකට අදාළ ටොපික් එක මේ විදිහට සරල ප්‍රොම්ප්ට් එකකින් දෙන්න තියෙන්නේ. ප්‍රොම්ප්ට් එක මේ විදිහට දීලි කරලා එන්ටර් කරන්න. මේ විදිහට ඔයා ප්‍රොම්ප්ට් එක දීලා ඉවරනට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයා දීලා තියෙන ටොපික් එකට අදාළ ඩීටේල්ස් මෙයා විවිධ සෝස් වලින් හොයාගෙන අදාළ කන්ටෙන්ට් එකට අදාළ ඩීටේල්ස් ටික මේ විදිහට මෙයා ජෙනරේට් කරගන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් ඇඩැප්ටිව් මොඩ් සහ ප්‍රසන්ට් මොඩ් කියලා ඔප්ෂන් දෙකක්. ඔයා මේකෙන් ප්‍රසන්ට් මොඩ් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඩිසයිනින් ටෙම්ප්ලේට් කිහිපයක්ම ඔයාලට මෙතන යූස් කරන්න පුළුවන් විදිහට දීලා තියෙනවා. මෙතනින් ඔයා කැමති ටෙම්ප්ලේට් එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන ඔයාගේ ප්‍රසන්ටේෂන් එකට ගැලපෙන ටෙම්ප්ලේට් එක තෝරගෙන ඉවරලා මෙතන ජෙනරේට් ස්ලයිඩ් කියන බටන් එක උඩ ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් දැන් අපේ ප්‍රසන්ටේෂන් එක ඔටෝම AI එකකින් ඩීටේල්ස් හොයාගත්තා. එතකොට ඒ ඩීටේල්ස් ඔක්කොම දාලා ඉවරලා අපි සිලෙක්ට් කරපු ඩිසයින් එකත් යූස් කරගෙන මෙතන ඔටෝම අපේ ප්‍රසන්ටේෂන් එක ජෙනරේට් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් විනාඩියක් වගේ යනවා මේක ජෙනරේට් වෙන්න. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වුණා ප්‍රසන්ටේෂන් එක කොහොමද ජෙනරේට් වුනේ කියලා. ජෙනරේට් වෙලා ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ප්ලේ කියන බටන් එක උඩ ක්ලික් කරලා මේ ප්‍රසන්ටේෂන් එක ප්ලේ කරලා බලන්න ඔයාලට පුළුවන්. ප්‍රසන්ටේෂන් එක ඔයා ප්ලේ කරලා බැලුවට පස්සේ ඔයාලට හිතනවා නම් මේකේ ඔයාලට අවශ්‍ය කරුණු නැත්නම් සහ ඔයාලට අවශ්‍ය කරුණු වලට වඩා වෙනත් කරුණු බාහිරින් ඇඩ් වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේක නැවත මෙතන එඩිට් ඔප්ෂන් තියෙනවා වෙනම ටෙක්ස්ට් ඔප්ෂන් තියෙනවා. එතකොට ටෙක්ස්ට් එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඒ හැම දෙයක්ම ඩිසයින් එක ආයි ඔයාලට මෙතනින් එඩිට් කරගන්න පුළුවන්. එතකොට මේකේ ඔයාලට අවශ්‍ය නැති කොටස් තියෙනවා නම් ඒවා කපලා අයින් කරගන්නත් පුළුවන්. ප්‍රසන්ටේෂන් එක හදාගෙන ඉවරනට පස්සේ ඔයාලට පුළුවන් මෙතන දකුණු අත පැත්තේ උඩින් තියෙන ඩවුන්ලෝඩ් කියලා බටන් එකක්. ඒක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ ප්‍රසන්ටේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. එහෙනම් අද ඔයාලට කියා දුන්නේ කොහොමද AI tool එකක් යූස් කරලා ඔයාලට අවශ්‍ය ප්‍රසන්ටේෂන් එකක් කොහොමද හදාගන්නේ කියලා. මේකෙදි ඔයා දෙන ප්‍රොම්ප්ට් එක ඔයා ප්‍රොම්ප්ට් එක දෙනකොට ඔයාලට මෙන්න මේ ඩීටේල්ස් ඇඩ් කරන්න. එතකොට මෙන්න මේ කන්ටෙන්ට් එක තමයි මේක ඇතුලේ තියෙන්න ඕනේ කියලා ඔයා පැහැදිලිව සාමාන්‍ය හොඳ ප්‍රොම්ප්ට් එකක් හදලා මේකට දුන්නා නම් ඒ අදාළ දීපු ප්‍රොම්ප්ට් එකට අදාළව තමයි ඔයාලට මේකේට අදාළ කන්ටෙන්ට් එක මේකට ඇතුළත් කරලා එයා ප්‍රසන්ටේෂන් එක ජෙනරේට් කරලා දෙන්නේ. දැන් අපි මේකෙදි දුන්නේ සිම්පල් පොඩි ප්‍රොම්ප්ට් එකක්. එතකොට එයා ඒ ප්‍රොම්ප්ට් එකටත් අදාළව මේ වගේ ප්‍රසන්ටේෂන්
ජෙනරේට් කරලා දෙනවා නම් ඔයාලට පුළුවන් හොඳ ප්‍රොම්ප්ට් එකක් දීලි කරලා මේ ප්‍රසන්ටේෂන් එක මීට වඩා හොඳ ක්වොලිටි එකට වට හදා ගන්නත් පුළුවන්. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මතක ඇතුව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.